ආගන්න. මෙහෙම ෆයිට් එක දාලා ඉන්නකොට තමයි එකේ ඉන්නකොට හරිද? මම ඉෂ් කියනකොට මේ පැත්තෙන් මේ අත වැඩ කරනවා. හරිද? වාක් ගැප් එක ගන්න. හරිද? ඉෂ් මම කොහමද ඉන්නේ? එක විනාඩියක් ඉන්න බෑ. එක විනාඩියක්. ඉෂ් හරිද? ඉෂ් වාක් යක්ෂි ගන්න මෙන්නේ යක්ෂි ගන්න බලන්න. ඉෂ් දැන් ඒකේ වදින හේතුව එතනද? මෙයා ගහන්නේ මෙතන ඉඳලා මෙහෙම ගහන්නේ. මෙහෙම ගහනකොට පංචයක් වදිනවා. නෑ. පංචක යටට බහැලා ගහන්න ඕනේ. එහෙනම් මේ පංචකත් මේ කකුල මෙතන හරවන්න ඕනේ. මේ කකුල හිප් එකත් එක්ක හරවලා ගහන්න ඕනේ. එහෙනම් බලන්න. මේ පංචක ගහනවා කියලා ෆයිට් එක දැම්මම පස්සේ මෙතන ඔයා කරන්නේ මොකද්ද? හරි. කොහොම ගහලා වැඩක් නැහැ. මේ හිප් එක හරවන්න ඕනේ. මේ හිප් එක හරවන්න ඕනේ. දැන් මම මෙතන ඉඳලා ෆයිට් එකේ ඉඳලා මෙහෙම ගෙවන්න වදිනවද? වදින්නේ නැහැ. එහෙනම් මෙතන ෆයිට් එකේ දැම්මට පස්සේ තමයි දැම්මට පස්සේ මේ හිප් එක හැරෙනවා. මේ හිප් එක සම්පූර්ණ හැරෙනවා. හරිද? හැරෙලා තමයි ගහලා ඉන්නේ. හැරෙලා තමයි ගහලා ඉන්නේ. හරිද? රයිට්. දාන්න. මේ පැත්තේ ගහනවා ඉස්සරහට. මේ පැත්තට. දාන්න කොහොමද? හරි කවර් කරන්න. කවර් කරන්න එපා. අත උඩ තියන්න. ඔයාලා මෙතෙන්ට පංච එක ගහලා විඩ්‍රෝ ඉන්න ඕනේ. කොහොමද ගහන්නේ? ෆයිට් එකේ ඉන්නවා. මෙතන ඉන්නේ. මේකට යටින් ගහන්න ඕනේ. මේකට යටින් ගහන්න ඕනේ. ස්ලිප් කරලා ගහන්න ඕනේ. රයිට්? ඉච්! ඔළුව නමන්නේ. ඔළුව මෙයාගේ මේ කස්ස නමන්නේ. Right? Itch! වික්‍රම වෙනවනේ පස්සට. මේක ගැහුවා නම් ආවා. මේක ගැහුවා නම් ආවා.